රාත්‍රී අහස දෙස බලන ඔබට සමහර වෙලාවට තාරකාවකට වඩා වේගයෙන් ඇදී යන ඉතාමත් දීප්තිමත් ආලෝක තිතක් දැක ගන්නට ලැබිලා ඇති. ගොඩක් අය හිතන්නේ මේක උල්කාපාතයක්. එහෙමත් නැත්නම් පිටසක්වල යානයක් කියලා. නමුත් ඇත්තටම ඒ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි මිනිසා විසින් අභ්‍යවකාශයේ ඉදිකරපු ලොකුම සහ මිල අධිකම වස්තුව. පෘථුවියෙන් පිටත මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට හදපු එකම නිවහන. එහෙමත් නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. අද අපි කතා කරන්න යන්නේ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද? මේක තියෙන්නේ කොහේද? ඇත්තටම මේක එකතැන නැවතිලාද තියෙන්නේ? මේකෙන් අපේ ලෝකයට කරන්නේ මොන වගේ සේවයක්ද කියන කාරණාව ගැන. මුලින්ම අපි බලමු මොකද්ද මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක අභ්‍යවකාශයේ පිහිටුවලා තියෙන දැවැන්ත වගේම නවීන විද්‍යාගාරයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්. මේක එක රටක වැඩක් නෙවෙයි. ඇමරිකාව, රුසියාව, ජපානය, යුරෝපය සහ කැනඩාව වගේ ලෝකයේ බලවත් රටවල් 15කට වැඩි ප්‍රමාණයක එකතුවෙන් තමයි මේක නිර්මාණය වුණේ. 1998 අවුරුද්දේ ඉඳන් කොටස් වශයෙන් අභ්‍යවකාශයට යවලා එහෙදීම එකිනෙකට සම්බන්ධ කරලයි මේ මධ්‍යස්ථානය හදලා තියෙන්නේ. ඔබ දන්නවද මේක කොච්චර විශාලද කියලා? මේක දිගින් සහ පළලින් සාමාන්‍ය ඇමරිකන් පාපන්දු පිටියක් තරම් විශාලයි. මේක ඇතුලේ නිදන කාමර, නාන කාමර, ව්‍යායාම ශාලාවන් වගේම එකවර ගගනගාමින් 6 දෙනෙකුට හෝ 7 දෙනෙකුට කිසිම අපහසුාවක් නැතිව ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම පහසුකමක්ම තියෙනවා. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි මේක තියෙන්නේ කොහෙද සහ මේක එකතැන නවත්වලාද තියෙන්නේ කියන කාරණාව. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක පෘථුවියෙන් ගොඩක් ඈත එක තැනක ස්ථාවරව රඳවලා තියෙනවා කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මේ මධ්‍යස්ථානය පිහිටවලා තියෙන්නේ අපේ පෘථුවියේ ඉඳන් කිලෝමීටර් 400ක් විතර ඉහළින් තියෙන පෘථිවි කක්ෂයක. විශේෂම දේ තමයි මේක මොහොතක්වත් එකතැන නතර වෙලා නැහැ. මේක පෘථිවිය වටා ඇදහිය නොහැකි වේගයකින් ගමන් කරනවා. එහි වේගය පැයට කිලෝමීටර් 28000ක් විතර වෙනවා. ඒ කියන්නේ තත්පරයකට කිලෝමීටර් 7.6ක් වගේ වෙනවා කියලයි තොරතුරු වල සඳහන් වෙන්නේ. ඉතින් මේ අධික වේගය නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මුළු පෘථුවියම වටේට එක වටයක් කැරකෙන්න යන්නේ විනාඩි 90ක වගේ කෙටි කාලයක් විතරයි. මේ නිසා එහි ඉන්න ගගනගාමින්ට පැය 24ක් ඇතුළත 16 වතාවක් ඉර පායනවා වගේම 16 වතාවක් ඉර බහිනවා දැක ගන්න ලැබෙනවා. මීළඟට කියන්නේ මොකද්ද මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කරන්නේ කියන කාරණාව. පෘථුවියේ තියෙන හැම තැනකම ගුරුත්වාකර්ෂණය එහෙමත් නැත්නම් ඇදීමේ බලය තියෙනවා. නමුත් මේ මධ්‍යස්ථානයේ ඇතුලේ තියෙන්නේ මයික්‍රෝග්‍රැවිටි කියන ඉතාමත් අඩු ගුරුත්වාකර්ෂණ පරිසරයක්. මෙන්න මේ පරිසරය ඇතුලේ පෘථුවියේ කරන්න බැරි පුදුමාකාර පරීක්ෂණ දහස් ගණනක් විද්‍යාඥයන් විසින් සිදු කරනවා. ගුරුත්වාකර්ෂණයක් නැතිව මිනිස් සිරුරේ මාංශ පේශී සහ ශරීරයේ විවිධ දේ වෙනස් වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කිරීම සහ අභ්‍යවකාශයේදී වගා කටයුතු කරන්නේ කොහොමද කියන දේවල් මෙහිදී පරීක්ෂණවලට ලක් වෙනවා. ඒ වගේම තමයි අනාගතයේදී මිනිස්සුන්ව හඳට සහ අඟහරු ලෝකයේ වගේ ඈත ග්‍රහලෝකවලට යවන්න අවශ්‍ය කරන හැම අති නවීන තාක්ෂණයක්ම මුලින්ම පරීක්ෂා කරලා බලන්නේ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතුළේදී. ඉතින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මිනිසුන් වෙනුවෙන් නිහඬ සේවයක් කරන විද්‍යාවේ සහ මිනිස් එකමුතුකමේ මහා ප්‍රාතිහාර්යයක්. මේ මොහොතෙත් ඔවුන් කරන පර්යේෂණ නිසා තව අවුරුදු කිහිපයකින් මිනිසා වෙනත් ග්‍රහලෝකයක පදිංචි වෙන එක හීනයක් නොවන බව නොඅනුමානයි.